New Link Digital Parapure Peragaman Karo. ඕනේද? යනවා. Dipa, mau nggak ada coklat ya karan ini? Tapi ya. අනේ නෝනා ටිකක් හරි දීලා යන්න බඩගිනි. යනවේ යන්න. අනේ මේක හරි වද යන්නේ. සල්ලි කොච්චර තිබුණත් මම තම්සලට දෙන්න. බඩගිනිද? ඉන්නකො මම මොන හරි කන්න ගෙල්ල දෙන්නම්. මෙන්න එපා සත්තුන්ට හිරිහැර කරන්න හොඳ නැහැ. ඔයාගේ නම මොකද්ද? දන්නේ නැහැ. හරි කමක් නැහැ. අද ඉඳන් ඔයාගේ නම පිලෝතික. පිලෝතික? ඔයා වගේම කෙනෙක් ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලේ ආනන්ද හාමුදුරුව මහාන කරා. එයාගේ නමත් පිලෝතික. පිලෝතික කැමතිද මහාන වෙන්න? කැමති වුණත් මං වගේ හිඟන කොල්ලෙක්ට මහාන වෙන්න බෑනේ. ඇයි බැරි? ඔයා කැමතිද කියන්නකෝ.
ඕ හරි. එහෙනම් ටිකක් ඉන්නකෝ. අවසරයි අපේ හාමුදුරුවනේ. සුවපත් වේ. ඔඩිනම භාවනා කරලා හවරයි. එහෙමයි අපේ හාමුදුරුවනේ. ඉතින් දැන් මොකද? ළමෙක් ඉන්නවා අපේ හාමුදුරුවනේ. අපි ආව මහාන කරගමු. ඔඩි හාමුදුරනේ කඩේකින් බඩු ගන්නවා වගේ හැම කෙනෙක්ම ඕන වෙලාවට අපිට මහාන කරන්න බෑ. ඒකට විදිහක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා. අනේ අපේ හාමුදුරුවනේ අපි කොහොම හරි මේ ළමයාව මහාන කරගමු. වජිර බුද්ධි හිතුවක්කාර වෙන්න එපා. මම එක සැරයක් කිව්වා අපි හොයලා බලන්න ඕන කවුද මෙයා, කින්ද මන්ද. ඊට පස්සේ තමයි අපි තීරණය කරන්න ඕන මොකද්ද වෙන්න ඕන කියලා. තේරුණේ? හාමුදුරුවනේ එයාගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ. ඒ නිසාවත් අපි මේ ළමයාව මහාන කරගමු. හොඳයි. වජිර බුද්ධි ඔච්චරම කියනවා නම් ඒ ළමයා කියනවා හොඳයි. අවසරයි අපේ හාමුදුරුවනේ. අවසරයි ලොකු හාමුදුරුවනේ. මේ මං අර කියපු ළමයා. සුවපත්. මොකද්ද මේ ළමයාගේ නම? ඇයි? නමක් නැහැ? තියෙනවා අපේ හාමුදුරුවනේ. ඒ ළමයාගේ නම පිලෝතික. පිලෝතික? හොඳයි. මේ ළමයා මහාන වෙන්න ආසද? ආස වුණාට අපේව කවුරුත් මහාන කරන්නේ නෑනේ හාමුදුරුවනේ. හොඳයි. මේ ළමයා අද ඉඳලා මාස දෙකක් තුනක් යනකල් මේ පන්සලේ හුඟක් වැඩ කරන්න ඕන. දානශාලාව සුද්ධ කරන්න ඕන. උපාසක උපාසිකාව ඇවිල්ලා මල් පාන් පූජා කරාට පස්සේ දවසක් ගියාට පස්සේ ඒ ඔක්කොම අස් කරන්න ඕන. අතුපතු ගන්න ඕන. හැම දෙයක්ම බලා ගන්න ඕන. පොඩි හාමුදුරුවම බලා ගන්න ඕන. මාව බලා ගන්න ඕන. දැන් තේරුණාද? මාස දෙක තුනක් එහෙම කරලා බලමු. හොඳේ? ඊට පස්සේ මම තීරණය කරන්නම් මේ දරුවෝ පැවිදි කරනවද නැද්ද කියන එක. හොඳයි ලොකු හාමුදුරුවනේ. සුවපත් වේ. පොඩි තැන මේ ළමයා ගැන බොහොම හොදිසියෙන් ඉන්න ඕන. එහෙමයි අපේ හාමුදුරුවනේ. අපි බලමු. එයා වැඩ කරන ක්‍රමය අනුව එයා පැවිද්දට සුදුසුද නැද්ද කියලා මම තීරණය කරන්න. ඊට පස්සේ අපි මහාන කරමු. එහෙමයි අපේ හාමුදුරුවනේ. හොඳයි. දැන් ගිහලා අර මං කියපු ගාථා පාඩම් කරොත් හොඳයි. එහෙමයි අපේ හාමුදුරුවනේ. සුවපත් වේවා. පාසගම්මේ කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා හාමුදුරුවනේ. ඒත් ඉතින් ඒත් කිව්වේ නෑ අපේ හාමුදුරුවනේ. වජිර බුද්ධි පොඩි හාමුදුරුව මතක් වෙනවා නිතරම. ඒක තමයි උපාසකම්මේ දරු කැක්කුම කියන්නේ. දරුවෙක් කොච්චර මහාන වෙලා හිටියත් අම්මා කෙනෙකුට ඒ දරුවට තියෙන සෙනෙහස ආදරේ කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒක සංසාර පුරුද්දක්. දැන් බලන්නකො ඉන්න අම්මලා. ඒගොල්ලන්ට අම්මලා කියන්නත් බෑ. දරුවෝ වදනවා. පොලිතින් බෑග් වල දානවා. ඔන්න ඔය මහ මග දාලා යනවා. එහෙම සමාජයක් දැන් තියෙන්නේ. අපෝ ඒක නම් ඇත්ත තමයි අපේ හාමුදුරුවනේ. ඒත් ඉතින් අම්මලානේ මොන හිතකින් කරනවද මන්ද? ඒක උපාසකම්මේ සංසාර කරුමේ. සංසාර ප්‍රාර්ථනා කියලා දෙයක් තියෙනවා.
දැන් බලන්න අපේ වජිරබුද්ධි පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේ මහාන වෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේට හැමදේම තිබුණානේ. යාන වාහන, විලබුදල් හැමදේම තිබුණා. නමුත් උන්වහන්සේගේ හිත තිබුණේ මහාන වෙන්න. ඒක සංසාරේ පතාගෙන ආපු හැටි රසකම්මේ. ඒක නම් ඇත්ත අපේ හාමුදුරුවනේ. කෝ දැන් පොඩි හාමුදුරුවෝ? බෝධිය ළඟ ඇති. මං හිතන්නේ දැන් සක්මන් භාවනාවේ යෙදෙනවා ඇති. එහෙනම් අපේ හාමුදුරුවනේ මම මල් පහනේම පූජා කරලා පොඩි හාමුදුරුවන්ව බැහැ දැකලා එන්න. හොඳයි. අපේ ආම්දුරනේ අවශ්‍ය සුවපත්. සුවපත්. එතෙන් සභාපතිතුමා කොහොමද? මං මේ අවශ්‍යගේ පැත්තේ ගිහිල්ලා හාමුදුරුවෝ නැති හන්ද මම මෙහාට ආවා. ඒ ගිය බවලතා තමයි අපේ වජිරබුද්ධි හාමුදුරුවන්ගේ අම්මා. ඉතින් එයාත් එක්ක මෙතන පොඩ්ඩක් කතා කරගෙන හිටියා. ඉතින් මහත්තයෝ අද ටිකක් වැඩ අඩුයි. ඉතින් මම මේ දුවත් එක්ක පන්සල් ආවා බුදුන් වැඳලා ඔබ වහන්සේවත් බැහැ දැකලා යන්නේ. බොහොම හොඳයි මහත්තයෝ. මහත්තයාට නිවාඩු පාඩු තියෙන වෙලාවට පන්සලට ඇවිල්ලා මේ කටයුතු හොයලා බලන එක බොහොම හොඳයි. ඒ වගේම මේ දැරිවි ඔබතුමාගේ දෝණියන්ද දැම්මම දහම් මාර්ගයට යොමු කරන එක බොහොම හොඳ දෙයක්. නැත්තම් මේ අනිත් ළමයි වගේ නන්නත්තාරේ හැසිරෙන්නයි නන්නත්තාරේ කටයුතු කරන්න ගියොත් බොහොම නරක පැත්තට යන්න පුළුවන්. දැන් අපේ මහත්තයා බුදුන් වැඳලා ඉන්නේ. තවම නෑ අපේ ආම්දුරනේ. මං එහෙනම් බුදුන් වැඳලා එන්න. හොඳයි. යන්න. කවුද මේ ළමයා? මම ඊට කලින් පන්සල් භූමිය දැකලා නැහැ. මොකද්ද නම? මගේ නම පිලෝතික. ළඟදී ආවේ. පිලෝතික. එතකොට මේ ගෙවල් කොහෙද? අම්මා තාත්තා හැම කොහෙද? හාමුදුරනේ සභාපතිතුමා ඇඳිරවකෝ. ඉතින් මොනවද මහත්තයෝ අලුත් තොරතුරු? විශේෂයක් නෑ ලොකු හාමුදුරනේ. මම මේ කල්පනා කරේ ලබන වෙසක් එකට අපි වෙසක් කලාපයක් කරමු කියලා. සෑහෙන කාලෙකින් අපි පින් කටයුත්තක් කළෙත් නෑනේ. බොහොම හොඳයි මහත්තයෝ. ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දීලා අපි වැඩ කරන එක බොහොම හොඳයි. ඒ වුණාට අපි අනිත් අයගෙනුත් අහලා බලමු. එහෙමයි. අනිවාර්යයෙන්ම එහෙම විය යුතුනේ අපේ ආමුදුනේ. අපි දායක සභාව රැස් කරලා කතා කරමු. ඒක බොහොම හොඳයි මහත්තයෝ. මටත් දායක සභාව රැස් කරන්න ලොකු උවමනාවක් තියෙනවා. ඒක නෙමෙයි අපේ හැමදුනේ. අර පන්සල් වත්තේ ඉන්න ළමයා කවුද? මං අදනේ දැක්කේ. ඇයි මහත්තයෝ ඒ දරුවා මාතර මොනවාරි කිව්වද? මම නම හැව්වම මේ හරි පුදුම නමක් නේ කිව්වේ. අදමයි මං ඒ වගේ නමක් ඇහුවේ. මොකද්ද කිව්වේ? මොකද්ද මේ පිලෝතික? ඔව් පිලෝතික කියලා තමයි කිව්වේ. මාත්‍යෝ ඔය ළමයා මහාන වෙන්න ආසාවකින් තමයි ඉන්නේ. අපේ වජිරබොත්ති පොඩි හාමුදුරුවෝ තමයි ඔය ළමයාව පන්සලට එක්කන්. එළමඩ කාත් කවුරුත් නැහැ. ඒත් හාමුදුරනේ මේ මොකද්ද නමේ තේරුම? මේ පිලෝතික? මාත්‍යෝ මම අර කලින් කිව්වා වගේ ඔය ළමයට කාත් කවුරුත් නැහැ. හිඟන ළමෙක්. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඔය වගේම ළමෙක්ව අපේ ආනන්ද හාමුදුරුවෝ මහාන කළා. එයාගේ නම තමයි පිලෝතික. ඒකයි ඔය ළමයා ඔය පිලෝතික කියලා කියන්නේ. ඒත් හාමුදුරනේ මේ
කිසිම විස්තරයක් දන්නේ නැති ළමෙක්ව මහාන කරනවයි කියන එක සමහරලාට ඉස්සරහට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? මහත්තයා ඒ ගැන කලබල වෙන්න ඕනේ නැහැ. ඒ ගැන මම බලාගන්නවා. ඒකේ වගකීම මම බාර ගන්නවා. යම් කිසි කෙනෙකුට මහාන වෙන්න ඕනේ කියලා පෙරුම් පුරලා ආවට පස්සේ අන්න ඒක තමයි සංසාරේ පුරුද්ද. ඒක තමයි ඇත්ත. ඒකින්ද මම මේ ළමයාට කිව්වා මේ පන්සලේ තියෙන වැඩ කටයුතු කරගෙන ඉන්න කියලා මාස 2-3ක්. ඊට පස්සේ එයාගේ වැඩ කටයුතු බලලා මහානකමට සුදුසුද කියලා මම තීරණය කරනවා කියලා කිව්වා. අපේ හාමුදුරනේ කැමැත්ත. එහෙම වුණොත් ඉතින් පැවිදි පින්කමකුත් අපිට කරන්න වෙයි නේද? ඔව් මහත්තයෝ ඒ සියලු දේම සාකච්ඡා කරන්න තමයි මම දායක සභාව රැස් කරන්න තීරණය කරේ. ඒක හොඳයි අපේ හාමුදුරනේ. එහෙනම් දායක සභාවත් රැස් කරලා අපි ඒගොල්ලොත් එක්කත් කතා කරමු. එහෙනම් මට යන්න අවසර. හොඳයි. එහෙමනම් අපි ඉරිද්දට දායක සභාව රැස් කරමු. හොඳයි. ලොකු හාමුදුරනේ තව දෙයක් තියෙනවා කියන්න මේ දැන් අපේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් පොඩි හාමුදුරුවෝ ශාසනයට ඇතුළත් කරගන්න එක හොඳයි තමයි. ඒ වුණාට දැන් මේ කාලේ සමහර හාමුදුරුවෝ හැසිරෙන විදිය බැලුවාම ශාසනයට පොඩ්ඩක් නිගා වෙන විදියට මේගොල්ලෝ හැසිරෙන්නේ. ඔබ වහන්සේ මේ ගැන ටිකක් හිතනවා නම් මම කැමතියි. හොඳයි මහත්තයෝ. කුරුල්ලනේ උඹලට තියෙන නිදාස කොයින්ද මට? උදේ නැගිට වෙලේ ඉඳන් වැඩ. මට නම් මේ ජීවිතේ එපා වෙලා. අවසරයි පොඩි හාමුදුරනේ. ඉතින් කොහොමද? බණ දහම් කරුණු එහෙම හොඳට ඉගෙන ගන්නවද? ඔව් අම්මේ. ඉතින් මොකද නංගි එහෙම ආවේ නැත්තේ? කොහොමද එන්නේ අපේ හාමුදුරුවනේ? විභාගෙත් අත ළඟනේ. ඉතින් පාඩම් කරනවා. තාත්තේ එහෙම ළඟදී කතා කරාද අම්මේ? එහෙමයි අපේ හාමුදුරුවනේ. නිතරම මතක් කරනවා. ලංකාවට ආව ගමන්ම එනවා කිව්වා ඔබ වහන්සේව බලලා යන්න. ඔබ වහන්සේ ආස නිසා මම පොලොස් ව්‍යංජනයක් හදාගෙන ආවා. දානශාලාවෙන් තියලා ආවේ. ඒක හොඳයි. නිතරම ඉතින් දානෙට පොලොස් මාළු හම්බෙන්නෙත් නෑනේ. වෙන මොකුත් අඩුපාඩුවක් එහෙම නෑ නේද පොඩි හාමුදුරනේ? නෑ අම්මේ. එහෙම කිසිම අඩුපාඩුවක් නෑ. එහෙම මොන හරි අඩුපාඩුවක් තිබ්බොත් මම අම්මට දන්වල එවන්නම්කෝ. හොඳමයි පොඩි හාමුදුරනේ. පිලෝතික දැන් මගේ හෘද සාක්ෂිය මට කියනවා පිලෝතික
දැන් මහානදම් පිරුවනම් හොඳයි කියලා. අපේ පොඩි හාමුදුරුවෝ කැපවීම අදිෂ්ඨානය තුලින් අරමුණ සාක්ෂාත් කරගත්තා. එහෙම නේද? හොඳයි. ඉදිරි ශාසනික කටයුතු පිළිබඳව මම වරින් වර පහදලා දෙන්න. දැන් පුදුම් වැදලා ආවාසකට වඩින්න. තෙරුවන් සරණයි. පොඩි හාමුදුරුවෝ ඔබ වහන්සේ ගිහි කල අර ගහ ළඟට යනවා මම බලා වුණා. ඒත් ඔබ දැන් ඇයි ඒ ගහ ළඟට යන්නේ නැත්තේ? මට ඒ ගුරුවරයාගෙන් දැන් වැඩක් නැහැ හාමුදුරනේ. ඒ කියන්නේ මම උතුම් වූ නිර්වාණය අවබෝධ කරගත්ත අපේ හාමුදුරනේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. ලෝකේ සියලු දානයන්ට වඩා ධර්ම දානය ඊට උසස් වන්නේ. New Link Digital Parapure Peragaman Karo